නිස්වෙස්සෙන් නොතෙමි ඉන්න වස්සානේ සදහම් සෙවන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊනං ධම්මං නසේවේය පමාදේන සංවසේ මිච්ඡා දිට්ඨින් නසේවේය නසියා ලෝකවාදිනෝති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විසින් පවත්වාගෙන යනු ලබන වසාන කාලයේ පුරාවට සිද්ධ කරන්න යෙදුණු ධර්ම දේශනා මාලාවේ අද අවසන් ධර්ම දේශනාව වශයෙන් මේ පින්වත් හැම දෙනාටම පුංචි ධර්ම කාරණා කීපයක් තමන්ගේ ජීවිතයට අර්ථයේ පිණිස විශේෂයෙන් බෞද්ධ පින්වත් පිරිස වන අපි හැම දෙනාගේම අපේක්ෂාව ලෞතර බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශාසනාව බුද්ධ අවවාදයේ පිහිටා නිවන් මඟ විවර කරගන්නේ කොහොමද කියන මූලික මුඛ්‍ය පරමාර්ථය ඇතුවයි අපි මේ සෑම යහපත් කටයුත්තක්ම සිද්ධ කරන්නේ. එනිසා අපට නිවනට බාධක වශයෙන් පවතින නිවන් දැකීම සඳහා අපි අදහස් කරගෙන හිටියට ඒ අදහස විද්‍යමාන කරගන්න ඉඩ නොදී, ඒ ජීවමාන කරගන්න ඉඩ නොදී අපට ආවරණ ධර්මයක් ලෙස ක්‍රියා කරන ධර්මකාරණා කීපයක් පෙළගස්වා ඒ පිළිබඳ මේ පින්වත් පිරිසට අවබෝධය ලබා දීම තමයි ඇත්තටම මේ ධර්ම දේශනාවේ අරමුණ. අපි ඉහතින් ගාථා රත්නයත් සඳහන් කරන්න යෙදුණා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සාමණේර භික්ෂුවක් අරඹයා ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය ගාථා රත්නේ දේශනා කරන්න යෙදුණා. විසාකා මහා උපාසිකාව ඒ නිවසට දානයට වැඩම කරපු වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් සහ සාමණේර ස්වාමින් වහන්සේ නමක් එක් දවසක ඒ විසාකා මහා උපාසිකාව වාසය කරන ඒ නිවසට දානයේ පිණිස වැඩම කරා. තේ දින දාන කටයුතු සිද්ධ කරනකොට ඒ දාන පින්කමේ සාමණේර ස්වාමින් වහන්සේ උදෙසා පොඩි අකටයුත්තක් සිද්ධ වුණා. ඒ අකටයුත්ත මගහරවා ගන්න සාමණේර ස්වාමින් වහන්සේට නිවන් දැකීම සඳහා පින් පිරීලා තියෙනවා. නිවන් දැකීම ඒකාන්තයෙන් සිද්ධ කරගන්න පුළුවන් කියන ඒ අවස්ථාව බුදු නුවණින් දැකලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා
ඒ සාමණේර හිමි නම ආරම්භයා වදාළ ගාථා රත්නයක්. ඒකේ කෙටි අර්ථය දෙසට අපි සිත යොමු කරොත් හීනං ධම්මං නසේවෙය්‍ය. මේ ලාමක වූ ධර්මයන් සේවනය කරන්න එපා කියනවා. ප්‍රමාදේන න සංවසේ. ප්‍රමාදයේ සමග වාසය කරන්න එපා කියනවා. මිච්ඡා දිට්ඨින්න සේවෙය්‍ය. මිසදිටු බව ජීවිතයට එකතු කරගන්න එපා. අය ජීවිතය කරගන්න එපා. නසියා ලෝකවාදීනෝ. නේද මේ විදිහට ලෝකයට ගරිහා කර කර වාසය කරන්න එපා. බුදුරජාණන් වහන්සේ මේක මතක් කරන්නේ ඒ හිමි නමට නිවන පිණිස වදාළ ගාථාවක්. ඒකේ පුංචි අර්ථයක් තමයි අපට පේන්න තියෙන. හැබැයි ඒ අර්ථය දිහා බැලුවම භාග්‍යවතුන් වහන්සේ පෙන්නනෝනේ පළවෙනිම පදයෙන් හීනං ධම්මන්න සේවීය. හීන වූ ධර්මයන් සේවනය කරන්න එපා කියන මාතෘකාව ගේන්නෙම මොනවද හීන ධර්ම කියලා ගත්තොත් මේ පංචකාම වස්තු. ඇත්තටම පින්වත්නි මේ අපි සේවනය කරන, අපි මේ ඇසුරු කරන, අපි මේ ජීවත් වෙන්න ඕන කියලා මේ ලබා ගන්න මේ පංචකාම වස්තු තිරිසන් සත්වයෙකුටවත් යෝග්‍ය නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සේවනය කරන්න, ඇසුරු කරන්න. තිරිසන් සත්වයෙකුටවත් මේ පංචකාමයේ හොඳ නැහැ කියලා සේවන බුදුරජාණන් වහන්සේ වදාරනවා නම් මනුසත්වයාට ඒක කෙසේවත් සුදුසු දෙයක් නෙවෙයි. නමුත් ලෝකේ ඉපදුනා නම් උපන්නා වූ සත්වයාට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. මේවා සත්වයාට ජීවත් වීම සඳහා අවශ්‍යයි. ඇස් දෙකක් ලැබුණා නම් රූප පෙනෙන්නේ නැතුව ඉන්න බෑ. කන් දෙකක් ඇහුණා නම් ශබ්ද ඇහෙන්නේ නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් ශබ්ද ඇහෙනවා. නාසයක් ලැබුණා නම් ගඳ සුවඳ ලැබෙන්නේ නැතුව අපිට දැනගන්න නැතුව ඉන්න අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. දිවක් අපට ලැබුණා නම් ජීවිත කය පවත්වන්න උනත් ආහාරය ලබා ගන්නකොට එහි රස නොදැනී අපට ඉන්න බෑ. කයක් ලැබෙනවා නම් උණුසුම, සීතල, කර්කශ බව, ඒ වගේම සිනුදු බව, නානා ප්‍රකාර ස්පර්ශයන් දැනගන්න නැතුව අපට ඉන්න බෑ. වැඩි නෙවෙයි පින්වත්නි, ඇවිද්දත් අපට යම් ස්පර්ශය හේතුවෙන් දැනෙන දැනීම් අපට දැනෙනවා. ඒවා නතර කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් නෙවෙයි මෙතන පෙන්වන්නේ. ලාමක වූ අදහස් වලින්, හීන වූ බොළඳ වූ අදහස් වලින් මේවා සේවනය කිරීම සුදුසු නෑ. ආර්යයන් වහන්සේලා පවා, බුදුවරු පවා, පසේ බුදුවරු පවා, මහරහතන් වහන්සේලා පවා උන්වහන්සේලාගේ ජීවිත කය පවතිනකම් මේ සියල්ල සේවනය කරනවා. හැබැයි උන්වහන්සේලා තුල ලාමක අදහසක් නැහැ. ලාමක බවෙන් උන්වහන්සේලා නිදහස් වෙලා ඉන්නේ. මෙන්න මේ ලාමක බව ඇති කරන්නේ පින්නතුනි අපිට මේවා කෙරෙහි පුදුම කැමැත්තක්, ආශාවක් ඇති වෙන්නේ අපිට මේ ලෝක යථාර්ථය අපේ ඇස් ඉදිරියට පේන්නේ නැති බව. කන් දෙක හමුවට ලෝක යථාර්ථය නොපැමිණෙන නිසා, ඒ වගේම නාසයට ලෝක යථාර්ථය ස්පර්ශ නොවුණු නිසා, ඒ වගේම දිවට ලෝක යථාර්ථය අපට ස්පර්ශ නොවුණු නිසා, ඒ වගේම කයට ලෝක යථාර්ථය අපට නොදැනුණු නිසා අපි මනසින් විවිධ සිතුම් පැතුම් පරිහරණය කරගෙන අර ලාමක අදහස තෘප්තිමත් කරනවා. ලෝකයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ මේ ශාසන ක්‍රමවේදය හරි සුන්දරයි. ශාසන ක්‍රමවේදය හරි ලස්සනයි. හැබැයි අපට යථාර්ථය පේන්නේ නැති නිසා ශාසන ක්‍රමවේදයට අපි ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි ඇතුළත් විය යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ශාසන ක්‍රමවේදය මතක් කරනකොට ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී
බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදේ නැත්තම් පූර්වාරාමේ වැඩ වාසය කරනකොට මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න පැමිණියා. ඉතින් මෙතන දිග කතාවක් තියෙනවා මම ඒවා මතක් කරන්නේ නැහැ වැඩිපුර යන්න. අපිට මේ සූත්‍රයට අදාළ කාරණා කීපයක් අරගෙන අපේ මේ ලෝකේ යථාර්ථයේ නොපෙමෙන සීමාව, පෙනෙන්නේ නැති සීමාව හොඳට හඳුනගෙන ඒ සීමාවට අපි පිළියම් කරමින් මේ ලෝකේ යථාර්ථයේ දකින්න ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. ඒක තමයි ලෝකයේ තියෙන අපේ බලාපොරොත්තුව නැත්නම් අපේ අදහස. ලෝකේ යථාර්ථයේ දකින්න ක්‍රමයක් අපි හදා ගන්න ඕනේ. ඒට ක්‍රමවේද තියෙනවා. දැන් බලන්නකො අපිට කිව්ව සුඛ වේදනාව. සුඛ වේදනාව දිහා බලනකොට ඕනම සුඛ වේදනාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ දුකක් හැටියට දකින්න කියලා. ඇයි මොකද සුඛ වේදනාව සැපක් විදිහටම හඳුනගත්තොත් අන්න එතන අපිට මුලා වෙන්න පුළුවන්. රාග අනුසයට යට වෙන්න පුළුවන්. රාගය කියන අනුසය හරීම සියුම් පින්වත්නි. ඒක හරීම අපට නොදැනෙන සීමාවෙන් තියෙන්නේ. කෙනෙක්ට ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මේ රාගානුසය ඉස්මතු වෙලා මේකට කැමැත්ත උපදිනවා කියලා. නමුත් සුඛ වේදනාව එනකොටම සුඛ වේදනාවට හිත කැමති වෙනවා කියන තැනම පින්වත්නි එතන තියෙන රාගානුසයක්. ඒකට තියෙන ආසාව තෘප්තිය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට සුඛ වේදනාව දකින්න කිව්වේ දුකක් විදිහට. මේ දුක කියන එක දකින්න කිව්වේ මොකක් පිණිසද? මේ හිතේ ඇතිවන රාගානුසය දුරු කරගන්න. රාගය දුරු කරගන්න. නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සැප විඳින්න එපා කියලා පැනෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ අපට බාධා කරන සංසාරේ නැවත නැවත දුකට පමුණවන සංසාරේ නැවත නැවත අපි මේ සංසාර ඕගයට ඇදලා දාන ප්‍රධාන අනුසය ධර්මයක් තමයි රාගානුසය. ඒ නිසා පින්වත්නි මේ එක එක নানা ප්‍රකාර ක්‍රමවේද බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. නිවන් දකින්න ඕන යෝගාවචරයට. අර ගණක මොග්ගල්ලාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සමීපයට ආපු මේ මොග්ගල්ලාන බමුණා හරි ලස්සන කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ මේ මිගාර මාතු ප්‍රාසාදේ දිහා බලන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ මිගාර මාතු ප්‍රාසාදයේ හරි පිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලට මේ මිගාර මාතු ප්‍රාසාදයේ සකස් කරලා තියෙනවා. පඩිපෙළ අනුපිළිවෙලට ඒ පඩිපෙළ සකස් වෙලා තියෙන පඩිපෙළ පහළ ඉඳන් ඉහළට පිළිවෙලක් ඇතුවයි සකස් කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රාහ්මණ ආගමේ ඉගැන්වීමුත් තියෙනවා. ඒවත් පිළිවෙලට උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දුනු ශිල්පය උගන්වනකොට ඒ දුනු ශිල්පයත් පිළිවෙලට ඇතුව උගන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගණන් ශාස්ත්‍රය උගන්වන අය ගණන් ශාස්ත්‍රයත් අනුපිළිවෙලට උගන්වන්නේ. 1 1 2 2 3 3 4 4 මේ විදිහට 100 දක්වා ගණන් කරනවා. ඒ වගේ අනුපිළිවෙල කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. අනුපිළිවෙල හික්මවීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනෙත් අනුපිළිවෙල කතාවක් තියෙනවද හික්මවීමක් තියෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ පෙන්නනවා මොග්ගල්ලාණය ගණක මොග්ගල්ලාණය මේ ශාසනෙත් එහෙමයි. ශාසනෙත් නිකන් නෑ අනුපිළිවෙල කතාවක් තියෙන්නේ. අනුපිළිවෙල හික්මවීමක් තියෙන්නේ. ගණක මොග්ගල්ලාන මේ ශාසනයට එන භික්ෂුව එන පුජ්‍යලයා මාහන කළා කියන්නේ ඒහි භික්ඛු සීලවා හෝති. පළවෙනියටම කියන්නේ සිල්වත් වෙන්න කියලා. හරියට ආජානීය අශ්වරාජයෙක් ලැබුණාට පස්සේ ඒ අශ්වයා පළවෙනියටම හික්මවනකොට ඒ අශ්වයා හික්මවන්න කටකලියක් දානවා. කටකලිය කියන්නේ මුඛයට නාසයත් එක්ක අල්ලලා මේ අශ්වයා හික්මවන්න දාන ආවරණයක්. නාසයත් එක්ක අල්ලලා තමයි ඒක දාන්නේ. ඉතින් එයින් අශ්වයාගේ පිටට නැංග කෙනා ඒ හික්මවීමට දැම්ම කටකලිය වරපටක් සහිත සකස් කරලා තියෙන මේ පටියෙන් අල්ලගෙන අදිනකොට අශ්වයා ඕන ආකාරයෙන් හික්මෙනවා. ඒ වගේ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට එන කෙනා පළවෙනි හික්මවීම හැටියට ඔහු සිල්වත්භාවයේ පිහිටනවා. ඒක මෙසේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය.
පවාතිමොක්ක සංවර සංඋතා ආචාර ගෝචර සමුප්පන්නා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවිනෝ සමාදාය සික්ඛාපදේසු. යම් විදිහකින් ඒ භික්ෂුව යම් ශික්ෂාපදයක සමාදන් වුණාද ඒ ශික්ෂාපදයේ ස්වල්ප වූ දේ පවා බය දකිමින් ස්වල්ප වූ වරදෙහි පවා වැරද්ද දකිමින් හික්මෙන්ද මං ක්‍රමයේ කියලා දෙනවා. මේක හරියට අස්වැයාට දාන කටකලිය වගේ. මේ සීමාව ඉක්මවා කිසිම කෙනෙකුට යන්න බෑ. මේක තමයි පළවෙනි වරපට. මේ සීලය කියලා කියන්නේ පින්නතුනේ ගිහි පැවිදි කාටත් පළවෙනි ආරක්ෂක වරපට. මේක කඩාගෙන ගියොත් හරියට අස්වැයා අයාලේ යනවා වගේ. මොකද අස්වැයා එතකොට හික්මෙන්නේ නැහැ. කටකලිය ඒ වරපට කඩාගෙන ගියොත් එහි ඉන්න පුජ්‍යලයට අස්වැයා පාලනය කරගන්න බෑ. ඒ වගේ පින්වත්නි මේ සීලය යම් විදියකින් කැඩිලා යන්න ගියොත් ඒ පුජ්‍යලයා කවදාකවත් පාලනය කරගන්න බෑ. අනාරක්ෂිත භාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පළවෙනියටම සීලයෙන් හික්මවාගෙන ඉන් අනතුරු ඉන්ද්‍රිය සංවරයට ගේනවා. මේ සීලය කිව්වම පින්නතුනි සීලය අපි රකින්න ඕනේ පුදුම ක්‍රම කීපයක් තියෙනවා. සීලය ගැන මට මතක් කරන්න මේ වෙලාවේ යන්නේ නැහැ. සීලය ගැන මතක් කරනකොට සීලය ගැන වෙනම සීලය විතරක් දේශනා කළ යුතුයි. ප්‍රාතිමොක්ෂ සංවර සීලය කියන්නේ අපි සමාදන් වන සිල්පද ටික. විශේෂයෙන් ඒ සිල්පද 5ද 10ද 8ද 7ද 6ද ඒ යම් සිල්පද ප්‍රමාණයක් සමාදන් වෙනවනද ඒ සමාදන් වන සීලය ආරක්ෂා කරන්න ඕන. භික්ෂුවකට නම් 5 6 සමාදන් වෙන්න බෑ. අවම වශයෙන් ශික්ෂාපද 10 සහ සේකියාපද 75. එතකොට ශික්ෂාපද 85ක් තියෙනවා. සාමණේර කෙනෙක් අරඹයා සකස් කරන සීලය. උපසම්පදා භික්ෂුවකට ඊට එහාගේ විශාල සිල්පද ප්‍රමාණයක් රකින්න වෙනවා. ගිහි කෙනාට මම අර මතක් කරේ. තුඩ පින්වත්නි යත් රකින්න ක්‍රමවේදයක් තියෙනවා. නේද? හානි භාගීය, තිටි භාගීය, විශේෂ භාගීය, උද්වේග භාගීය කියලා මේ සීලයේ රකින්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ ක්‍රම දැන් මේ වෙලාවේ විස්තර කරන්නේ නැහැ. ඒ নানা ප්‍රකාර ක්‍රමාකාරයෙන් විස්තර කරපු සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලයෙන් පස්සේ එනවා අපට බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ සීලය රකින්න කෙනාට ඊළඟට පනවනවා ඉන්ද්‍රිය සංවරයේ පිණිස. මෙන්න මේක තමයි දෙවැනි තැන. ඒකට ඉන්ද්‍රිය සංවරයේ උපකාර වෙනවා සීලය රකින්න. සීලයේ උපකාර වෙනවා ඉන්ද්‍රිය සංවරයේ රකින්න. ඉන්ද්‍රිය සංවරයේ උපකාර වෙනවා සීලය රකින්න. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මෙන්න මේ අවස්ථා නැත්තම් මේ ආයතන 6 තියෙන සංවර බව. ආයතන 6 සංවර බව කියලා කියන්නේ ආයතනය 6න් ගන්න අරමුණු. මේ අරමුණු ලෝභ, දේශ, මෝහ ආදී ඒ අකුසල මූලයන්ට මුසු නොවේ ඒ අරමුණු නුවණින් දැකමින් අපිට ගන්න පුළුවන් නම් ආන්නේ කෙනාගේ ඇසෙන් ගන්න අරමුණ ලෝභයක් නූපදින ආකාරයෙන්, කනෙන් ගන්න අරමුණ ලෝභයක් නූපදින ආකාරයෙන්, දේශයක් නූපදින ආකාරයෙන්, නාසයෙන් ගන්න අරමුණ ලෝභයක් නූපදින ආකාරයෙන්, දේශයක් නූපදින ආකාරයෙන් මේ විදිහට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මන කියන මේ අවස්ථා 6න් ගන්න අරමුණු අකුසල් නූපදින ආකාරයෙන් ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා න නිමිත්තං ගන්හාති, නිමිති වශයෙන් ගන්නෑ. න අනුභ්‍යංජනං ගන්හාති, අනුභ්‍යංජන වශයෙන් ගන්නෙ නෑ. රූපයක් දැක්කම, ශබ්දයක් ඇහුනම එය සම්පූර්ණ වශයෙන් ගන්නෑ. දැන් අපි ගත්තොත් රූපේ නම් රූපේ අපි අහලා තියෙනවා ස්ත්‍රී රූපේ නම් ස්ත්‍රියක් විදිහටම ගන්නවා. ඒකට කියනවා නිමිත්තම ගන්නවා. ශබ්දයක් ඇහෙනවා නම් අනේ ශබ්දේ සම්පූර්ණයෙන්ම ගන්නවා. අහවලාගේ ශබ්දේ, මෙයාගේ ශබ්දේ, මෙන්න මේ කෙනාගේ ශබ්දේ. ඒ විදිහට ශබ්දය සම්පූර්ණයෙන්ම ගන්නකොට නිමිති වශයෙන් ගන්නවා. ඊළඟට ඒ ශබ්දතේ යම් පද අපි එක කඩලා ගන්නවා. මෙයා මෙහෙම එකක් කිව්වා. මේ වගේ එකක් තමයි මේකෙන් එන්නේ කියලා අන්න අර්ථ වශයෙන් ගන්න අනුභ්‍යංජන කොටස් වශයෙන් ගන්නවා. දැන් රූපයක් දැක්කම නිමිත්ත ස්ත්‍රියක් නම් ස්ත්‍රියක්, පුරුෂයෙක් නම් පුරුෂයෙක් හැටියට ගන්නවා. කුඩා ළමයෙක් නම් කුඩා ළමයෙක්, වැඩිහිටියෙක් නම් වැඩිහිටියෙක් කියලා ගන්නවා. ඊට පස්සේ අනුභ්‍යංජන වශයෙන් කොටස් වශයෙන් කෙස් ටික ලස්සනයි, දත් ටික ලස්සනයි, ඒ වගේම මූණ ලස්සනයි,
ඒ වගේම යන විදිහ ලස්සනයි, ගමන් කරන විදිහ ලස්සනයි. එක එක ආකාරයෙන් අර කොටස් වශයෙන් ඒ දිහා බලාගෙන තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා, ලෝභ සිත් උපදවනවා. නැත්තම් බනිනවා. සමහර විට තරහ කෙනෙක් නම් දැක්කොත් නරයාගේ ගමන බලන්න කියලා hina වෙනවා. අනුභවයන්ජන වශයෙන් දැකගෙන දේශ සිත් උපදවනවා. එයාගේ මූණ බලන්නකො අවලස්සනයි කියලා දේශ සහගත සිත් උපදිනවා. අර එක එක විදිහට නිමිත්ත සම්පූර්ණයෙන් හෝ අනුභවයන්ජන වශයෙන් හරි අරගෙන මේ ලෝභ දේශ මෝහ කියන අකුසල වපුරන ස්වභාවයක් අපේ තියෙනවා. මෙන්න මේක දුරු කරගන්න පින්නතුනේ අපි නුවණින් මේ ලෝකේ දකින්න ඕන. මේකට බාධා කරන්නේ කවුද? මොකද මේකට බාධා කරන්නේ පින්නතුනේ අපිට ලෝක යථාර්ථය පේන්නේ නැහැ. ලෝක යථාර්ථය පේන්නේ නැහැ කියලා කියන්නේ මේ ලෝක යථාර්ථයේ පින්නතුනේ හැම දෙයකින්ම වහලා තියෙන්නේ. ඒ වහපු අවස්ථා හතරක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි එකක් තමයි සමූහ ගණය, අනිත් එක සන්තති ගණය, අනිත් එක කෘත්‍ය ගණය, හතරවෙනි එක ආරම්මන ගණය. මෙන්න මේ හතරෙන් පින්නතුනි අපි ආවරණය වෙලා ඉන්නේ. මේ පිළිබඳ අපි හොඳට දැනගන්න. මේවා අපි අහලා බලලා නැවත අපේ හිතේ රඳවා ගන්න ඕන. මෙන්න මේ හතරෙන් පින්නතුනි ලෝක යථාර්ථය අපිට දකින්න දෙන්නේ නැහැ. ලෝක යථාර්ථය අපට පේන්න දෙන්නේ නැහැ. ලෝක යථාර්ථය අපට හම්බ වෙන්නේ නැහැ. මොකද යථාර්ථය අපි දකින්න කොච්චර උත්සාහ කරත් ආපස්සේ ඇහැ විවර කළා බැලුවට පස්සේ මෙන්න මේ හතරේ කොයි තැනකට හරි අපි මුලා වෙනවා. එක්ක සමූහ ගණයට මුලා වෙනවා. සමහර විට සන්තිති ගණයට මුලා වෙනවා. සමහර විට කෘත්‍ය ගණයට මුලා වෙනවා. නැත්නම් ආරම්මන ගණයට මුලා වෙනවා. මේ හතරට මුලා වීම අපේ තියෙනවා. මතක තියාගන්න. අපිට ඔය හතර පිළිබඳ අවබෝධයක් නැති වුණ ගමන් අපි ඔය හතර පිළිබඳ වෙන් කරලා දැනගෙන හිටියේ නැත්නම් අපිට මුලා වෙන්න පුළුවන් ඔය හතරෙන් කොයි හරි තැනකට. ඉතින් බලන්න සන්තති ගණය කියලා කියන්නේ මේ ලෝකයේ හැදිලා තියෙන විදිහක් තියෙනවා. මේ ලෝකයේ හැදිලා තියෙන්නේ පින්වත්නි අපි බැලුවොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්දාෂ්ටක වලින් මේ මං කතා කරන්නේ සමූහ ගණය. අපිට තියෙනවානේ මේ ඝන හතරේ මේ ඝන හතර තමයි අපිව වහලා තියෙන්නේ. මේ පිළිබඳ අවබෝධයක් අපි පුංචි හරි ලබා ගන්න උත්සාහ කරමු. එතකොට පළවෙනි ගණය තමයි සමූහ ගණය. එතකොට මේ සමූහ ගණය කියලා කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන විදිහක් තියෙනවා. මේ ලෝකේ හැදිලා තියෙන මොනවද කියලා බැලුවොත් සවිඥානික අවිඥානික මේ රූපයන් සකස් වෙලා තියෙන්නේ පින්නතුනේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ සුද්දාෂ්ටක වලින්. මේ සුද්දාෂ්ටක දිහා බැලුවම පින්නතුනේ මේක මෙහෙමත් දැනගන්න ඕන. දැන් දෙවෙනි කොටසට අපි කතා කරොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන එක ඒවට කියන මහා භූත කියලා. වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එකට ඒකට කියන උපාදාය රූප. අර සතර මහා භූතයන්ගේ තියෙන ලක්ෂණ ටිකක්, ගුණ ටිකක්. පඨවි ධාතුව විතරක් ගත්තොත් පඨවි ධාතුවේ තියෙනවා පින්නතුනි වර්ණය තියෙනවා. පඨවි ධාතුවේ තියෙනවා ගන්ධයක් තියෙනවා. පඨවි ධාතුවේ තියෙනවා රසයක් තියෙනවා. පඨවි ධාතුවේ ඕජාවක් තියෙනවා. ආපෝ ධාතුව විතරක් ගත්තොත් ආපෝ ධාතුවේ තියෙනවා වර්ණයක්. ආපෝ ධාතුවේ තියෙනවා ගන්ධයක්. ආපෝ ධාතුවේ තියෙනවා රසයක්. ආපෝ ධාතුවේ තියෙනවා ඕජාවක්. ඕ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙම තියෙනවා පින්නතුනි වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට දැන් පඨවි තනියෙන් ඉන්නේ නැහැ. පඨවි තනියෙන් ඉන්නේ නැහැ. පඨවි මොකද තවත් කෙනෙක් එක්ක එකතු වෙලා පවතින්නේ. එතකොට තවත් කෙනෙක් නෙවෙයි. එයාට අවශ්‍ය පවතින 3 දෙනෙක් එකතු වෙනවා. ඒ 3 දෙනා තමයි ආපෝ, තේජෝ, වායෝ. එතකොට වායෝ තනියෙන් පවතින්නේ නැහැ. වායෝ වලට 3 දෙනෙක් එකතු වෙන්න ඕනේ. පඨවි, ආපෝ, තේජෝ කියන ටික. ඒක තේජෝ ධාතුව තනියෙන් පවතින්නේ නැහැ. තේජෝ වලට තව 3 දෙනෙක් එකතු වෙන්න ඕන. ඒ මොකද්ද? පඨවි, ආපෝ, වායෝ කියන මේ විදිහට මේ සුද්ධ සතර මහා භූතයෝ Taman තනියෙන් ඉන්නේ තව 3 දෙනෙකුගේ උපකාරයෙන් මේ
සකස් වෙලා තියෙන. ඒකට කියනවා සතර මහා භූතයෝ. මේ 4 දෙනා එකට ඉන්නවා. මේ 4 දෙනා එකට ඉන්නකොට මේ 4 දෙනාගෙම තිබ්බ මොකද්ද? වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක්. ඒතර මේ 4ත් එක මේ 8ට කියනවා සුද්දාෂ්ටක කියලා. පින්වත් මේ සුද්දාෂ්ටක රූපය හොඳට මේක අහගන්න. සුද්දාෂ්ටක රූපය කියලා කියන්නේ ඊටාම කුඩා රූපයක්. මේක පියවි ඇසට පෙනෙන එකක් නෙවෙයි. මේක ඇවිල්ලා නුවණට ප්‍රඥාවට ගෝචර වෙන එකක්. නුවණ ප්‍රඥාව දියුණු කරගෙන මනසින් දැකිය යුතු එකක්. මසසින් දකින්න බෑ. එතකොට මෙන්න මේ පඨවි කියන මේ සුද්දාෂ්ටක ටික එකතු වෙලා යමක් සකස් වෙනකොට මේවා සකස් වෙන්නේ තනිව නෙවෙයි. යම් භාණ්ඩයක් අපිට මේ ලෝකේ දකින්න ලැබෙනකොට ඒ භාණ්ඩේ දකින්න ලැබෙන්නේ අපි හිතමු මේ වටාපත. දැන් අපි ඉස්සරහා හොඳ වටාපතක් පේන්න තියෙනවා. මේ වටාපතේ සුද්දාෂ්ටක එකක්ද තියෙන්නේ? සුද්දාෂ්ටක එක රූපයක්ද? නෑ. මේ වටාපතේ පින්නතුනි සුද්දාෂ්ටක රූප විශාල ප්‍රමාණයක් ගණනින් කරන්න බැරි 8 රූප ගොඩවල් ගොඩාක් එකතු වෙලා සකස් වුණේ එකක්. එක රූප කලාපයක තියෙන 8ක්. එවැනි 8 ගොඩවල් ගොඩක් කියන්න බැරි මිලියන බිලියන ගණනින් කියන්න බැරි ගණනින් එකතු වෙලා මෙන්න මේ විදිහට පෙනී සිටිනවා. මෙන්න මේ විදිහට අපට දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ 8 ගොඩවල් රාශියෙන් එකතු වෙලා දකින්න මේක අපට පේනවද මේ 8 ගොඩවල් ගොඩකින් එකතු වෙලා තියෙනවා කියලා? කවුරු හරි ඇහෙන් බලලා කියන්න බලන්න මේක 8 ගොඩවල් ගොඩකින් එකතු වෙලා තියෙනවා වගේ පේනවා ස්වාමින් වහන්සේ කියලා? කාටවත් පේන්නේ නැහැ. 8 ගොඩවල් ගොඩකින් එකතු වෙලා මේක හරියට වැලි ගොඩක් දිහා බැලුවම වැලි ගොඩ අපට එකිනෙක අරගෙන වෙන් කළා පෙන්න ගන්න පුළුවන්. වැලි ගොඩේ වැලි ඇටයක් පාසා අනේ වෙන් වෙලා ඉන්නවා තියෙනවා කියලා අපට වැටහෙනවා. හැබැයි බලන්න පින්නතුනි මේ වටාපත දිහා වටාපතේ එහෙම අපට පේනවද 8 රූප 8 ගොඩවල් වෙන් වෙලා මේක දිස්සනවද? නැහැ. සමූහව පහළ වෙනවා. වෙන්න පහළ වෙන්නේ නැහැ. සමූහව පහළ වෙන 8 ගොඩවල් ගොඩක් එකතු වෙලා පහළ වුණාම විශාල වේදේ අපට පේන්න ගන්නවා. විශාලව අපට පේන්න ගන්නවා වෙන් වෙලා පවතින්නේ නැහැ. අන්න එතකොට අපට හිතෙනවා මෙහෙම එකක් තියෙනවා නේද කියලා. කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ එහෙම එකක් නෑ කියලා අඥානයේක් මෝඩයෙක් අපි දැන් බණපද අහලා තියෙනවා හින්දා අපිට තේරෙනවා මෙහෙම එකක් තියෙනවා නේද කීවට ඇත්තටම බැලුවොත් මෙහෙම ගොඩාක් එකතු වෙලා නේද තියෙන්නේ කියන අවබෝධය තියෙනවා. ඒක අවබෝධයක් විතරයි. ඒක දැනගැනීමෙන් ලබාගත් ඥානයක් පමණයි. විදර්ශනා නුවණින් දැකපු එකක් නෙවෙයි අපි. මෙන්න මේ ගණය නැත්තම් මේ සමූහ වශයෙන් එකතු වෙලා තනිව නෑ. රූපකලාප ගත්තම එහෙමනේ. දැන් ඇස දිහා බලන්න පින්වත්නි. ඇස කියලා කියනකොට ඇස කියලා කියන්නේ අපි සාමාන්‍ය මස් ගොඩකුත් තියෙන හැක් තියෙනවනේ. මේ අපිට බැලුව බැල්මට තියෙන්නේ මස් ගොඩක් තියෙන හැ. කියන මස. ඒ අතර පින්නතුන ඔය ඇසේ අපට පෙනෙන කොටසක් ඉන්නවා ප්‍රසාද චක්කුව. ඊටාම උකුණු හිසක් වාගේ ප්‍රමාණයෙන් යුතුව තියෙන්නේ. එතකොට ඒ උකුණු හිසක් තරම් වූ ප්‍රමාණයෙන් යුතුව ඔය ඇස රූප කලාප කීයක් එකතු වෙලා සකස් වෙලා තියෙනව ඇතිද? ගණන් කළා කියන්න බෑ පින්වත්නි. මෙච්චර ගණනින් කියලා. එතකොට දැන් අපට මේක ගැලවිලා වෙන් වෙලා අර වෙනම තියෙන ස්වභාවයක් පේන්නේ නැති බව කියන සමූහ ගණය. හැමදේම එහෙමයි. හැමදේම ගොඩවල් හැටියට තියෙන්නේ. මිනිස්සෙ දිහා බලන්න. ඒ වගේම ගහක් කොළක් දිහා බලන්න. ඒ වගේම අපට මුණ ගැහෙන තවත් අරමුණු දිහා බලන්න. ඒ බලන දේවල් දිහා රූප දිහා බලනකොට අපට තියෙන්නේ වෙන් වෙච්ච ස්වභාවයක් නෙවෙයිනේ, දෙකට තියෙන ස්වභාවයක් නේද? ආන්න මෙන්න මේ වෙන්වි නොවි එකට තියෙන ගතිය නිසා අපට හැඟෙනවා එහෙම එකක් තියෙනවා කියලා. මේක අපි සංසාරේ මුලා කරන ප්‍රධාන කාරණය. ඒකට කියන සමූහ ගණය. ඒ නිසා මේ විදර්ශනා ඥානය උපදවා ගන්න කැමති කෙනෙක්
මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේක පිළිබඳ තමන් ඇත්තටම මොකද්ද කියන එක හොයන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ කිව්වට බෑ මේක පරීක්ෂණය කරන්න. ඇත්තටම මේක සමූහ ගණයක් තියෙනව නේද? මේක අපි කොහොමද එහෙම පොඩ්ඩක් හරි දැනගන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරේ මොකද්ද? එහෙම දැනගන්න ඕන නම් මේසයක් තියෙනවා. මේසේ තව ටික කාලෙකින් මොකද්ද වෙන්නේ? මේ මේසේ නැත්තම් පුටුවක් ගමුකෝ. ඉඳ ගන්න පුටුවේ කකුල් 4 ගලවනවා. ඒ වගේම තිබ්බ ඒ පුටුවේ හේතු වෙන්න තිබ්බ කොටස ගලවනවා. ඉඳ ගන්න කොටස ගලවනවා. ලෑලි ටික ගලවලා අයින් කරනවා. අයින් කළා පැත්තකින් විසි කරනවා. දැන් කවුරුත් ඔකට පුටුව කියලා කියන්නේ ලෑලි ගොඩ කියනවා. අන්න එක පැත්තකින් බිඳිලා ගියා. ඊපස්සේ ඕක තව කුඩු කරනවා. සුණු දූවිලි කරනවා. ඔන්න බලනකොට අපට තේරෙනවා අර ලීයක් හැටියට තිබ්බ එක කුඩු ගොඩක් වුණා. එතකොට මේ කුඩු ටික නේද මේ ලීය හැටියට පෙනී ඉඳලා තියෙන මෙච්චර කාලයක්. කුඩු ටික නේද මෙච්චර කාලයක් අපි ලීය හැටියට දැක්කේ. කියන්නේ මේ වගේ ඒවා එකතු වෙලානේ මේ ලීයක් හැටියට මේක සකස් වෙලා තියෙන්නේ. අපිට පේන්නේ ලීය හැටියට. මේක තවත් අයින් කරලා බැලුවම අන්න පෙන්වනවා සමූහ ගණේ කැඩෙනවා. සමූහ ගණේ කැඩිලා යනවා. ඒ කියන්නේ ගොඩ ගොඩවල් කියලා දකින්න ස්වභාවය. ගොඩ ගොඩවල් තුලින් ඇති කරන්නේ මේ පුජ්‍යල සංඥාව සමූහ වශයෙන් ඇති කරගන්න වැරදි අදහස අන්න දුරු වෙලා යනවා. දැන් බලන්න ලී කුඩු බවටපත් වුණා. ලී කුඩු ටිකත් තව ටික වෙලාවකින් ඔක කුඩු කරලා ගත්තොත් දූවිලි අංශු වගේ විසිරීලා යන ස්වභාවයටපත් වෙනවා. අන්න එතකොට කියන්නේ තවත් එකක්. ඉතින් ඒ විදිහට විවිධ විදිහට අර ඝන වශයෙන් තිබ්බ එක ගොඩකට තිබ්බ දේ අපට වෙන් කරගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අර අදහස ටික දියාරු වෙනවා. නේද? දියාරු වෙලා ගියානේ. මුල් අදහස තිබ්බ පුටුව. පුටුව ලී ටික වුණා. ඔන්න පුටුව කියන අදහස දැන් ඇත්තෙම නැහැ. ලී ගොඩ ලීයක් අරගෙන අර විදිහට කුඩු කරලා යනකොට ඒක ලීයක් හැටියට කවුරුවත් හඳුනගන්නේ නැහැ. ඒ අදහස දියාරු වෙලා ගියා. ඒකට කිව්වා ලී කුඩු ටිකක්. ලී කුඩු ටිකක් තවත් ඒක ඊටාම සියුම් වලට පත් කරා මේක දූවිලි ගොඩක් වාගේ. ආපා වෙලා යන දෙයක්. ඒක ඊටාම සියුම් දෙයක්. තවත් ඒක කුඩා කරලා බලනකොට අන්න පින්නතුනේ අර තිබ්බ අදහස නැති වෙලා යන අර සමූහ වශයෙන් ලෝකේ හඳුනාගත්ත පුටුව කියලා හඳුනාගත්ත අර ගොඩ සහිත දේ වෙනස් වෙලා ගියා. මේ ලෝකේ හැම දෙයක්ම එහෙමයි පින්නතුනේ. ඔය ගණය නැත්තම් එකට මේ සියල්ල එකතු වෙලා අර සුද්දාෂ්ටක තනිව තියෙන්නේ නැතුව තව සුද්දාෂ්ටක එකතු වෙවි ගොඩවල් පෙනීම මේ ලෝකේ අපි මුලා කරන ප්‍රධාන කාරණයක්. ඒකට කියනවා සමූහ ගණය. ඊළඟට පින්නතුනි සන්තති ගණය. මේක හොඳට මතක තියාගන්න. ඔය මම මේ පෙන්වුවේ අපිට විදර්ශනා කරන යෝගාවචරයෙකුට මේ දියාරු වෙන විදිහ කියන්නේ සත්පුජ්‍යල සංඥා මේ ලෝකේ හදාගෙන තියෙන මේ සංඥා දියාරු කරගන්න විදිහ. ඒකයි බුදුරජාණන් වහන්සේ විපස්සනාව දේශනා කරේ. ඒ අදහස් දියාරු වෙන ක්‍රමයක්. හදාගෙන ඉන්න ලෝකයේ බිඳිලා යන ක්‍රමයක්. හදාගෙන ඉන්න මනෝ විකාර ලෝකය තමන්ගේ හිත තුලින්ම තමන්ගේ ප්‍රඥාවෙන්ම දකිමින් ඒ අදහස සුණු විසුණු කළා දාන ක්‍රමයක්. බලන්න අර ලී කුඩු වුණාම අර ලීය කියන අදහස සුණු විසුණු කළා දැම්මා. ආයෙම අදහසක් එයාගේ චිත්තසංතානේ කිසි විටකවත් උපදින්නේ නැහැ මේ ලී ගොඩ දිහා බලාගෙන ලීයක් කියලා. එහෙම උපදිනවා නම් ඔහු පිස්සෙක්. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ විපස්සනාව කියලා පැනෙන්නේ මේ ඝන බින්දින ක්‍රමයක්. මේවා කඩන ක්‍රමයක්. රූපේ දිහා බලන විදිය, වේදනාව දිහා බලන විදිය, සංඥාව දිහා බලන විදිය, සංස්කාරය දිහා බලන විදිය මම එකක් ගැන ඔය මතක් කරේ. රූප කොටස විතරක්. වේදනත් එහෙමයි. වේදනා ස්කන්ධ කියලා පෙන්වුවේ. වේදනා ගොඩවල් තියෙන අපට. අපි වේදනාවක් දිහා ඔළුවේ අමාරුවක් දිහා බලාගත්තොත් අපි කියන්නේ මුළු ඔළුවේ අමාරුව මහා ගොඩක් හැටෙන මුළු ඔළුව වටාම පැතුරුණු එකක් විදිහට අපි දකින්නේ. ඉතින් අපි හිතනවා මේ වේදනාව මහා ගොඩක් ලොකු එකක් හැටියට සමූහයක් හැටියට සමූහෙන් වහලා තියෙන මේ කුඩා හැමතැනින්ම හටගෙන යන එකක. එතකොට මේ තියෙන එක තැනක තියෙන ඔළුව රෙදෙන එක තව තැනක නැහැ. නමුත් ඒක පැතුරුණා වගේ තිබ්බට ඒක විදර්ශනා නුවණින් දකිනකොට තමයි වේදනා කියලා කියන පරම්පරාවක්. එතකන් තේරෙන්නේ නැහැ මේක සමූහයක් හැටියට ගොඩක් හැටියට අපිට පේන්නේ. හැම දෙයක් මෙහිමයි සංඥාව එහෙමයි. මේකෙන් ලෝකේ අපි වහනවා. ඊළඟට පින්නතුනේ සමූහ ගණයට පස්සේ තියෙනවා
සන්තති ගණය. සන්තති ගණය කියලා කියන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපට තියෙන වරදක් තියෙනවා. අපේ ලෝකයා අපට ඇති කරලා තිබ්බ ක්‍රමයක් තියෙනවා. ඒ දැක්ම අපිට හැමදාම තියෙනවා. ඒ කියන්නේ අපට අතීතයක් හම්බ වෙනවා. වර්තමානයක් තියෙනවා. අනාගතයක් අපට මුණ ගැහෙනවා. මෙන්න මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලය තුලම අපට ඒ රූප පරම්පරාවේ පවතින පරම්පරාව තුල ඒ මොහොතින් මොහොත දවස පුරාවටම කෙනෙක් හිටියා කියන සංඥාව අපට උපදිනවා. මේකත් එක්තරා ස්වභාවයක්. දැන් බලන්න හිමිදිරි පාන්දරම අවදි වෙච්ච පුජ්‍යලයා හිමිදිරි පාන්දරම වැඩ ටික කරනවා. වැඩ ටික කරලා දවල් වෙනකොට එයා යම් කෙනෙක් එක්ක කතාවකට වැටුණාට පස්සේ එයා කියනවා අන්න මම උදේ මේ ටික කරා. මම උදේ මෙන්න මේ වැඩ ටික අවසන් කළා දැන් මේ ටික කරනවා. උදේ පාන්දරම මං බුද්ධ වන්දනා ටික කරා. මේ විදිහට පාන්දර ඉඳන් උණ සිදුවීම් ටික කියනවා. එයා පාන්දර ඉඳන්ම දකින්නේ මෙන්න මේ කාලය පුරාවට මේ සන්තතිය පුරාවටම කවුද හිටියේ? මම කියලා කෙනෙක්. මේ කාලය පුරාවටම හිටපු කෙනෙක් හැටියට දකිනවා. ඔය විදිහට පින්නතුනි උපන්දා ඉඳන් අපි බලන්න උපන්දා කතා කරොත් කතා කරන්නේ අතීතයේ කතා කරොත් මම හිටියා. දැන් මලගෙදරකට යන්නකො සන්තතිය ගැන ලස්සනට කතා කරනවා. මලගෙදරට ගියාන් පස්සේ යා අතීතයේ මේ පුජ්‍යලයා ගැන විස්තර කියනවා. නේද? මේ පුජ්‍යලයා මෙන්න මේ විදිහට හිටියේ. මේ පුජ්‍යලයා මෙන්න මෙහෙමයි කෑවේ. මේ පුජ්‍යලයා මෙන්න මෙහෙ විදිහටයි බීවේ. මේ පුජ්‍යලයා ඒ කාලේ දන් දුන්නේ මෙහෙමයි. ඒ කාලේ සිල් රැක්කේ මෙහෙමයි. අන් අයට උපකාර කළේ මෙහෙමයි කියලා අතීත පරම්පරාවක් ගැන කතා කරනවා. අතීත පරම්පරාවක් ඉස්මතු කරලා දෙනවා. ඒ සන්තතිය ගැනම ඉපදුණු දා සිට මරණාසන්න මොහොත දක්වාම පවතින සන්තතියේ කෙනෙක් හිටියා. ඒ කාලය පුරාවට කෙනෙක් අරගෙන කතා කරනවා. අනාගතය ගැනත් එහෙමයි මේ යන කෙනෙක් ඉන්නවා කියලා කතා කරනවා. එතකොට බලන්න පින්නතුනි අපි ඇත්තටම ඒ තුල මුලා වෙලා නැද්ද කියලා. උදේ පාන්දර ඉඳන් හවස් වෙනකන් ඉන්නකොට හවස ඇඳට ගියාට පස්සේ නැත්තම් ස්වාමියා ආවට පස්සේ ස්වාමියාත් එක්ක අපි කතා කරනවා. කතා කරනකොට මොකද්ද කතා කරන්නේ? උදේ ඉඳන් උණ සිදුවීම් ටික. ඒතර ඒ සිදුවීම් හැම එකක් පාසාම අපි දකිනවා මම ඉන්නවා. ඒ සන්තතිය ගැනම අපි කතා කරනවා. ඒ සන්තතිය අස්සෙම අපි කතා කරනවා. ඒ කාලය පුරාවට අපි කතා කරනවා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ සන්තති ගණය අපි මුලා කරනවා. ඕකට අපිට හොඳට බුදුරජාණන් වහන්සේ එකයි විදර්ශනා කරන්න කිව්වේ හැම වෙලාවෙම ඕ ගණය බිඳෙන්න තමයි ඒ මොහොතේම තමන් ඒ මොහොතේ නොහිටිය හැටි ආකාරය බලන්න කිව්වේ. දැන් බලන්න ෆොටෝ එකක් අරගෙන බලන්න. කුඩා කාලේ ඉඳන් අද නම් පින්වත් පිරිසට ඒ අවස්ථාව තියෙනවා. කුඩා කාලේ ඉපදුණු දවසේ ඉඳන්ම සමහර විට ෆොටෝ ටිකක් අරගෙන බලන්න. මේ වෙනකන් අවුරුදු 30ක් ජීවත් වුණ කෙනෙක් නම් 40ක් ජීවත් වුණ කෙනෙක් නම් ගත්ත රූපරාමු ෆොටෝ ටිකක් අරගෙන අවුරුද්දේ ඉඳන් මාසේ ඉඳන් බලාගෙන ඉන්න ඒ රූපරාමු ටික තියලා බලනකොට බලන්න එදා තිබ්බ රූපේ අද තිබ්බ රූපේ එදා තිබ්බ රූපේ මාසයකට පස්සේ එදා තිබ්බ රූපේ මාසයකට පස්සේ අපි බලනකොට ඒ රූපේ නෙවෙයි මාස දෙකකට පස්සේ රූපේ නෙවෙයි අවුරුද්දකට පස්සේ රූපේ නෙවෙයි අවුරුදු දෙකකට පස්සේ රූපේ නෙවෙයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? එදා තිබ්බ ස්වභාවයෙන් විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා කියන එකමයි ඒ කියන්නේ. වෙනස් වුණු රූප ටිකක් අපිට තියෙන්නේ. බලන්න දැන් වෙනකොට කොහොමද එදා ඉඳන් ගලප අර ෆොටෝ ටික බලාගෙන එනකොටම ඔබට විදර්ශනාවකට එයි. යකෝ මේ රූපේ එදා තිබ්බ ස්වභාවය නෙවෙයිනේ තියෙන්නේ කියන්නේ මේ රූපේ වෙනස් වෙලා නේද? පින්වත්නි ඔය කතාව අතීතයේ මම ඒ මොහොතේ රූප හටගත්ත නිරුද්ධ වුණා. වර්තමාන මොහොතෙත් මේ මොහොතේ රූප හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ නිසා තමයි අර අපට නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කීවේ ඉර නැග ඇවිල්ලා බැස යනවා වගේ මේ ජීවිතය හැම වෙලාවෙම අනිත්‍යතාවයට යනවා මරණයට ලක් වෙනවා. හරියට පින්නතුනි විදර්ශනා කරනකොට නුවණින් විදර්ශනා කරන මෙන්න මේ ගණය බිඳෙන්නත් විදර්ශනා කරන අතීතයේ හිටියෙත් නෑ කියන එක. අවුරුදු 10 හටගත්ත නාම රූප ඒ තැන හටගෙන නිරුද්ධ වුණා. මට අවුරුදු 15 දී හටගත්ත අවුරුදු 20 දී හටගත්ත අවුරුදු 25 දී හටගත්ත නාම රූපං
ඒ තැන නිරුද්ධ වුණා. බලන්න අතීත රජවරු අද ඉන්නවද නැහැ. ඒ අය හටගත්ත නාම රූප නිරුද්ධ වෙලා ඉවරයි. ඒවා හටගෙන නිරුද්ධ වෙනවා. මේ විදිහට අතීතය ගැන හැම තැනම බලනවා. අතීතයේ හටගත්ත නිරුද්ධ වුණු දේවල් ටිකක් අපට හම්බ වෙනවා. ඊට පස්සේ අතීතයේ මගෙත් මේ විදිහටම එදා ඉඳන් හටගත්ත දේවල් ඒ තැන නිරුද්ධ වෙවි ඇවිල්ලා ඉන්නවා. හවසට හැන්දට ඇවිල්ලා කල්පනා කරන්න. මේක හොඳ විදර්ශනාවක්. මේකෙන් කෙරෙන්නේ සන්තති ගණයේ බිඳෙනවා. සන්තතියේ ස්වභාවයේ බිඳිලා යනවා. ඇයි මේ ඉන්නවා කියලා ගන්න දැක්මත් අපිව මුලා කරලා තියෙන්නේ. ඇයි හැම වෙලාවෙම අපේ අදහසක් තියෙන මෙහෙම ඉන්නවා කියන අදහස. පින්වත්නි මේ අදහස් තමයි අපිව කඩා ගන්න ඕන. මේ වැරදි දෘෂ්ටි ටික ලෝකේ ජීවත් වෙනකොට කෙනෙක් එක්ක කතා කරනවා ඒ විදිහට. රහතන් වහන්සේලාට කවදාකවත් එහෙම උපදින්නේ නැහැ. කතා බහ කරනවා. හැබැයි ඔය දෘෂ්ටිය දුරුුන් නැත්තම් එතන අපි මුලා වෙලා තිනවා. එයත් අපට බාධාවක් නිවන් දකින්න යෝගාවචරයේකට. හොඳට ඒ පිළිබඳ ගවේෂණය කරලා ඒ පිළිබඳ විදර්ශනා කරනකොට අන්න එයාට ඒ පිළිබඳ නුවණ උපදිනවා, ඥානෙ උපදිනවානේ. අතීතයේත් නෑ වර්තමානයේත් මේ මොහොතේත් ඇතිවන නැතිවන රූප ටිකක්. අතීතේ ඉඳන්ම ඇතිවීම නැතිවීම ගැන කල්පනා කරනවා. අර පෙන්වේ කොටස් 10කට වෙන් කළා තමන්ගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. නේද? බාල කාලය, ඊළඟට ක්‍රීඩා දශකයේ, ළමා දශකයේ නේද? හායන දශකයේ එක එක දශකවලට බෙදලා මේ රූපයන් පිළිබඳ විදර්ශනා කරාම අර තියෙන සන්තතිය බිඳිලා යනවා. ඒ විදිහට අපි ගන්න අතීතය ගැන ඉන්නවා කියලා දකින්න එකත් අපිව මුලා කරනවා. මෙයත් අපි දුරු කරගන්න ඕන. ඊළඟට පින්නතුනි තියෙන කෘත්‍ය ගණය. කෘත්‍ය ගණය කියලා කියන්නේ ක්‍රියාකාරකම්. අපි ජීවිතේ හැම වෙලාවෙම අපි සිද්ධ කරන්නේ මොනවද? ක්‍රියාවන්. දැන් බලන්න පළවෙනි එක හරි ලස්සනට පෙන්වුවා. පළවෙනි කාරණේදී මේ පෙන්නලා තියෙන අපිට අරමුණු හම්බ වෙන බාහිර මේ පටවියාපෝ තේජෝ ආදී සකස් වුණු මේ වාගේ තියෙන එකට එකතු වෙලා ගොඩක් වශයෙන් පෙනී හිටින එක. තනි තනි වෙ ඉන්නේ නැතුව මේ එක එකතු වෙලා මහා ලොකු දේවල් මේ වටාපත් හැටියට පෙනී හිටින එක. දෙවෙනි එක පෙන්වුවා ලස්සනට මේ ජීවත් ඉන්න කාලේ අතීතය ගැන එහෙම අනාගතය ගැන හිතනකොට මේවා කාල ભેදයකින් හිතනවා. ඒ කාලය තුල මම හිතියා කියලා සලකනවා. ඒ තන නිරුද්ධ වුණු රූපකායක් අපි දකින්නේ නැති එක. ඊළඟට තුන්වෙනි කාරණේට එනවා අපිට ආයෙ උපදිනවා මොනවාද මේ කරන ක්‍රියාව තුල. ක්‍රියාවක් අපි කරනකොට ඒ තුලත් අපිට ඉන්න මම තමයි මේවා කරන්නේ. මේක ඔක්කොම එකතු වෙලා කරන දෙයක් හැටියට දකින්නේ නැහැ. ක්‍රියා සමුදායක් කියන්නේ එකිනෙකා එකතු වෙලා වන සිදුවීමක් කියලා අපි දකින්නේ. ඇත්තටම පින්නතුනි මෙතන ක්‍රියා දෙකක් තියෙනවා. මේ ලෝකේ හැම වෙලාවෙම තියෙන ක්‍රියාවක්. එක සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් පඨවි ධාතුවේ තියෙන ක්‍රියාවක්. මොකද්ද ක්‍රියාව? පඨවි ධාතුවේ තියෙන්නේ උපාදයක් තියෙනවා. බොහොම ස්වල්ප මොහොතක් පවතිනවා නිරුද්ධ වෙනවා එච්චරයි. ආපෝ ධාතුවේ තියෙන්නේ හට ගැනීමක් තියෙනවා ස්වල්ප මොහොතක් පවතිනවා නිරුද්ධ වෙනවා. ඒ පවතින කාලයට කියන චිත්තක්ෂණ 17ක්. ඒතර සිත බලන්න. සිතේ මොකද්ද තියෙන්නේ? උපාදයක් තියෙනවා ස්වල්ප මොහොතක් පවතිනවා නැති වෙනවා. එහෙනම් එතන තියෙන ක්‍රියාව තමයි ඉපැත්මක් පැවැත්මක් නිරෝධයක්. මේක තමයි ලෝකයේ තියෙන ක්‍රියාව. ලෝකේ පවතින ක්‍රියාව ඕක පමණමයි. හැබැයි නමුත් මෙන්න මේ ඉපදෙන පවතින නැති වෙන දේවල් වලින් සකස් වුණු කයක් තියෙනවා. හැම වෙලාවෙම මේකෙන් මේ සියල්ල ඇතිව නැතිව පවතිනවා. පවතිනකොට මොකද වෙන්නේ? මේවා ඇති වුණත් නැති වුණත් මේ කය එහෙට මෙහෙට යාමක් තියෙනවා. ගමන් කිරීමක් තියෙනවා. කතා කිරීමක් තියෙනවා. මේවා අපට පේනවා. මේවා අපි දකිනවා. දැක්කාට අපිට හිතෙනවද මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ගොඩක් එකතු වෙලා කියලා? කවදාකවත් හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේක මමම කරනවා, මම විසින් කරනවා කියලා නෑ පින්වත්නි. මම විසින් කරන එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ අමෝතු ක්‍රියාවක්. මේක හරියට ගත්තොත් හරියට මැෂින් එකක වන ක්‍රියාවක් වගේ. තවත් විදියකින් ගත්තොත් වාහනයක වන ක්‍රියාවක් වගේ. වාහනයක ක්‍රියාව තමයි මොකද්ද වෙන්නේ? ඩීසල් ටික දාලා ඊට පස්සේ එන්ජින් එකට ගිහිල්ලා යතුරු දාලා ස්ටාර්ට් කරනවා. ඒ වගේ මේ ගමන් කිරීම පැදවීමට පුරුෂයෙක් අවශ්‍ය වෙනවා.
ඉන් අනතුරු ඒක ස්ටාර්ට් කරලා ඒ කටයුතු කරනකොට ගමන් කරන්න රෝද අවශ්‍ය වෙනවා. රෝද විතරක් තිබිලත් බෑ. රෝද විතරක් යන්නේ නැහැ. ඊළඟට ඒකට අවශ්‍ය වෙන බොඩියක් ඒ අවශ්‍ය විදිහේ සකස් වුණු ටිකක්. මේ සියල්ල එකතු වුණු තැන අපට පේනවා වාහනික ක්‍රියාවලියක්. අන්න ඔය සිස්ටම් එකම තමයි පින්නතුනේ මේ ක්‍රියාව තුල සිද්ධ වෙන්නේ. හැබැයි ඊට වඩා හාත්පසින් පොඩි වෙනසක් සිද්ධ වෙනවා. සිතක් තියෙනවා. සිතට අදාළ සිතුවිලි ටිකක් හට ගන්නවා. ඒ සිතේ හටගන්න සිතුවිලි වලට අනුව වායෝ ධාතුවක් නිපද වෙනවා. වායෝ ධාතුවට අනුකූලව ඊළඟට පුජ්‍යලයාට ගමන් කරන සිතුවිල්ලට අනුව ඒ වායෝ ධාතුවත් එක්ක ඊට අදාළ තනින් තන රූප හදනවා. එතකොට අපිට පේනවා යනවා විදිහට. හැබැයි තනින් තන රූප හදනවා කියලා කියන්නේ මෙතන රූප ටික ආයෙතෙන්ට යන්නේ නැහැ. ඇයි? මෙතන රූප මෙතනම නිරුද්ධ වෙනවා. එහෙනම් එතන හදන රූප අලුත් රූප ටිකක්. එතන හදන රූප අලුත් රූප ටිකක්. එතන හදන රූප අලුත් රූප ටිකක් හරියට බැලුම් බෝලයක් පින්නතුනි පුම්බනවා. බැලුම් බෝලේ පුම්බනකොට මොකද වෙන්නේ? බැලුම ඉස්සෙල්ලාම තිබ්බ තැනට එහා තමන්ගේ අර පිම්බිලා එහාට යනකොට අපිට පේනවා අර කලින් තිබ්බ තැන නෙවෙයි බැලුමේ වට ප්‍රමාණයේ තියෙන ඊට එහා තැනක. තවත් පුම්බනකොට තවත් ඊට ඈත් වෙලා යනවා. කලින් තිබ්බ තැන නෙවෙයි. මොකද ආන්න අර වායෝ ධාතුවේ තෙරපීමෙන් ඊට එහෙන් තමයි රූප හැදුවේ. රූප තියෙන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ මේ සිතින් හදන වායෝ ධාතුව හරහා එන පීඩනෙත් එක්ක වායෝ ධාතුවත් එක්ක ඒ එකතු වෙන පීඩනෙත් එක්ක මොකද වෙන්නේ? ඊට ඒ පැත්තෙන් තමයි රූප හදන්නේ. ඒ හදන රූපයන් ඒ පැත්තෙන් මේ කර්මානුකූලව කර්මයෙන් උපන් සත්වයා ඒ තැන මේ විදිහට රූප පුංජ ගොඩක් හදනකොට අය හදන හැම වෙලාවෙම හදන රූප ටික ඒ තැන නිරුද්ධ වුණාට අපට පේනවා පුජ්‍යලයක් යනවා කියලා. ඇත්තටම යනවද වෙලා තියෙන්නේ? තනින් තන රූප ටිකක් හැදිලා නිරුද්ධ වෙන එකද? තනින් තන රූප ටිකක් හැදිලා නිරුද්ධ වුණා. තනින් තන සිතක් හැදිලා නිරුද්ධ වුණා. මේ තනින් තන රූප හැදිලා තනින් තන සිතක් හැදිලා නිරුද්ධ වෙනකොට ඒට ටිකක් කලින් හිටපු තැන නෙවෙයි ඊට ටිකක් එහෙන් තමයි ඒ රූප ටික හදන්නේ. තවත් ටිකක් එහෙන් තමයි රූප ටික හදන්නේ. තවත් ටිකක් එහෙන් තමයි රූප ටික හදන්නේ. මෙහෙම තනින් තනට සිතුවිල්ලට අනුව හදන වායෝ ධාතුවට අනුව රූප ටික හදනකොට අපට පේනවා කෙනෙක් යනවා වගේ, කෙනෙක් දෙයක් පේනවා වගේ. ඇත්තටම බැලුවොත් යනවා වගේ පෙනුනාට පින්නතුනි යන රූපයක් නෑ. ඇත්තටම තියෙන ඒ තන හදපු රූප ටිකක්. මේක ගැඹුරු කතාවක්. මේක තේරෙන්නේ නැති වෙයි. මේක තමයි ඇත්ත කතාව පින්නතුනි. මේ ලෝකේ ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ ගොඩක් එකතු වෙලා සිදුවන ක්‍රියාව තුළ තනින් තන හදන රූප නාම රූප පරම්පරාවක් තියෙනවා. ඒ නාම රූප පරම්පරාව අපිට පේන්නේ නැති හින්දා තනින් තනට යන පුජ්‍යලයක් හැම වෙලාවෙම දිස් වෙනවා. මේක වැරදි දෘෂ්ටියක්. හරියට පින්නතුනි වැලි ගොඩක් දිහා බලන්ද වැලි ගොඩක් හරියට වැලි මල්ලක එල්ලලා යටින් හිලක් හරනවා. එතකොට වැලි මල්ලක පුරවලා උරේක පුරවලා ඒ වැලි මල්ල එල්ලුවාට පස්සේ යටින් හිලක් හරපුවම වැලි ටික හැලෙනවා. කෙනෙක් මොකද කරන්නේ? අර වැලි මල්ල තල්ලු කරනවා. තල්ලු කරාට පස්සේ එහෙට මෙහෙට වැලි මල්ල යනකොට දුරේ ඉන්න පුජ්‍යලයකට ඒක පේනවා. පේන්නේ මොකද්ද? කෝට්ටක් වාගේ. නමුත් ඇත්තටම බැලුවොත් දුරෝම ඉන්න පුජ්‍යලයකට ඒක කෝට්ටක් වගේ පෙනුනට ඇත්තටම වෙන්නේ වැලි ටික ඒ අලුතෙන් වැලි මල්ලේ තිබ්බ අලුත් වැලි තමයි වැලි සුදුරෙන් එළියට එන්නේ. ඇවිල්ලා ඒක කෝට්ටක් වගේ තිබුණාට වැලි සුදුරෙන් අලුත් දේවල් ආවට දුරට පෙනුනට කෝට්ටක් හැටියට ළඟට ඇවිල්ලා නිරීක්ෂණය කරනකොට අපට තේරෙනවා මේක මෙහෙම එකක් කියලා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. මේ ලෝකේ ක්‍රියා තියෙනවා. සෑම ක්‍රියාවක්ම සිදු වෙන්නේ පින්නතුනේ සිතත් එක්ක බද්ධ වෙලා උපදින නාම රූප අනුව. මේ නාම රූප අනුව කයේ එතන හදන රූප ටිකක් තියෙනවා. මේක අපිට තව කතා කරන්න ඕනි මාතෘකාවක්. හැබැයි මේ වෙලාවේ කාල වේලාව නැහැ ගොඩක් කතා කරන්න. මේක පැයක් විතර කතා කරන්න ඕනේ මේ මාතෘකාව විතරක්. මේ ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ ගැන. ඒතර ක්‍රියා ගණයෙන් අපිව මුලා කරලා තිනවා. ඊළඟට ආරම්මන ගණය කියලා කියන්නේ අරමුණක් හඳුනා ගන්නකොට පින්නතුනේ අපට ඒ අරමුණ හඳුනා ගන්න විදිහ අපට පේන්නේ නැහැ. ඒ අරමුණ හඳුනා ගන්න සිත් ගොඩාකින් කියලා අපි දන්නේ නැහැ. ඒකට ඒ අරමුණ ඇහි ස්පර්ශ වෙලා තියෙන රූප ගොඩක කියලා අපි දකින්නේ නැහැ.
ඒ වගේම කනේ ශබ්දේ ස්පර්ශ වෙලා තියෙන රූප ගොඩක කියලා අපි දකින්නේ නැහැ. ඒ දකින්න නැති නිසා ඒ දකින්න නැති ස්වභාවය නිසා ඒ වගේ මේ අරමුණ හඳුනාගත්තේ සිත් ගොඩකින් නිසා අපට හැම වෙලාවම තනිසිතකින් හඳුනා ගන්නවා කියලා අපි හිතනවා. මේකත් තව විනාඩි 20ක 30ක විතර කතා කරගත යුතු මාතෘකාවක්. නමුත් අපි කාරණා දෙකක් අපි මතක් කරේ අද දවස තුල. ඉතින් ඒ නිසා ඊතුරු කාරණා පිළිබඳවත් මේ අය දැනගෙන ඉතින් මේ බුද්ධ ශාසනය අපට නිවැරදි දැක්මක පිහිටලා මේ සතර තැන අවිද්‍යාව ඇතිවන මේ සතර තැන ඔය පෙන්වුවේ ඔන්න ඔය හතරෙන් අවිද්‍යාව බිඳගෙන ප්‍රඥාව උදාපත් කරගෙන මෝහය දුරු කරගෙන ඒ මෝහය දුරු කර ගැනීම තුලින් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන නිවන සාක්ෂාත් කරගෙන මේ සංසාර දුකින් නිදහස් වීමට මේ හැම දිනාටම මේ ධර්ම දානමේ කුසලය පාරමිතා කුසලයක් වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දාන පින්කමට දායකත්වයේ පුබුදු ඒකනායක මහත්මයා රේණු සෙනවිරත්න මහත්මිය ඒ වගේම විහංග ඒකනායක පුතා ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ පින්වත් පිරිසගේ අපේක්ෂාව වශයෙන් සඳහන් වෙනවා ටීබී ඒකනායක පියාණන්ට, රමන්ති ඒකනායක මෑණියන්ට, හේමසිරි ධර්මතිලක මහතා, සෙනවිරත්න පියාණන්ට, ලීලා සෙනවිරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වත් හැම දෙනා මේ නමින් සඳහන් කළ නොකළ මේ අය නමින් මිය පරලෝ ගොසින් පින් බලාපොරොත්තු වේ යම්තාක් ඥාති පිරිසක් ඇතනම් ඒ සැමට මේ ධර්ම දානමය කුසලය අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අත් මේ පින්දක අනුමෝදන් වීමෙන් ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, ශාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි හැම දෙනාටත් මේ පින් පමුණුවමු. ඒ වගේම පුබුදු මහතා, රේණු මහත්මිය, විහංග පුතා ඇතුළු ඒ පින්වත් පවුලේ හැම දෙනාටම ඉතින් මේ කරන උතුම් සත්කාරයේ අනුභවයෙන් ඉතින් මේ හැම දෙනාගේම ජීවිතවල පවතින දුක් කරදර අවිදුවඳුරු දුරු වේවා, සිත ශාන්තිය අභිවෘද්ධිය දිනෙන් දින සැලසේවා, කරන කියන සෑම යහපත් කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, නිවන දක්වාම උපකාර කරන පාරමිතා කුසලයක් බවට මේ පින ඒ හැම දිනාටම පත් වේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියනුත් දිව්‍ය අසීසුරෙන් සැප සම්පතින් අභිවර්ධනය වෙත්වා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා කියලා අපි දෙවියන්ටත් මේ පින් පමුණවනවා. සියලු සත්වයෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුව ඒ වගේම විශේෂයෙන් අපි සිහිපත් කරනවා ඉතින් වස් කාලයේ පුරාවට මේ අයට මේ අවස්ථාව සලසලා දීලා මේ අයගේ ජීවිතවල පිනෙන් පුරවා ගන්න ඒ මහඟු කාර්යයට මූලික ස්ථානයේගෙන කටයුතු කරගන්න යෙදුණු ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුශාසක වන්දනීය පූජනීය ගරුතර ඒ නායක හිමිපාණන් වහන්සේ නම කියන්න අවසරයි. කොහොලංකල කෝවිද ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි මේ වෙලාවේ ආශිර්වාද පවත්වනවා. උන්වහන්සේ මේ කරගෙන යන ශාසනික කාර්යයේ සියලුම කුසලානිසංස ධර්මයේ ආශිර්වාද බලයෙන් උන්වහන්සේට තව තවත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුවම ලැබේවා. උන්වහන්සේගේ පාරමිතා ගමන ඒ වගේම උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියෙන් නිවන් දැකීම පිණිසම උන්වහන්සේට මේ කුසලයේ පුණ්‍ය ආශිර්වාදයක් වේවා. ඒ වගේම උන්වහන්සේට මෙලොව අභිවෘද්ධිය දිනෙන් දින සැලසේවා. උන්වහන්සේගේ ශාසනික අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීම පිණිසත් මේ පින්කමේ උපකාරය පිහිටක් වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. එසේනම් මේ උතුම් පින්කම සියලු සත්වයන්ටම අමා මහ නිවනින් සැනසීම පිණිසම පුණ්‍ය උපකාරයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. කෙලෙස් වෙසෙන් නොතෙමි ඉන්න වස්සානේ සදහම් සෙවන